ආයිබෝවන් මගේ channel එකට ඔයගොල්ලෝ ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මම විශ්මි. අද ඉතින් ගෙදර ඉතුරු වෙලා තියෙන එළවලු දාලා කොහොමද රස fried rice එකක් හදන්නේ කියලා අද මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට පොඩියට කපාගත්ත අල ටිකක් තෙල් එකට දාලා විනාඩියක් විතර වගේ බැද ගන්නවා. මෙන්න මේ විදිහට විනාඩියක් විතර වගේ මේක පොඩ්ඩක් බැදෙන්න තියන්න ඕනේ. විනාඩියක් විතර ගියාට පස්සේ මේකට ලුණු ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මේ විදිහට කලවම් කරලා අලේක තව චුට්ටක් වෙලා බැදෙන්න තියෙනවා. අලේක බැදෙන අතරතුර පොඩි කුරුදු කෑල්ලක්, සුදු ලුණු, රම්පි කරපිංච මේ ටික එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට බැදෙන අතරතුර ඊළඟට ලුණුයි මාළු මිරිසුයි එකතු කරගන්නවා. මෙතනදී අමු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම බිත්තරයකුත් එකතු කරගන්නවා. බිත්තර එකතු කිරීම අනිවාර්ය නෑ. ඉතින් කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒ ටිකත් හොඳට කලවම් කරගෙන ඒ අතරතුර කැලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට මම බත් එකතු කරගන්නවා. කලින් උයාගෙන ඉතුරු වෙච්ච බත් තියෙනවා නම් ඉතින් මේ fried rice එකට ගොඩාක්ම හොඳයි. ඉතින් මේ විදිහට බත් එකතු කරගෙන එළවලු ටිකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. මේ කලවම් කරගන්න අතරතුර මම කැරට් ටිකක් එකතු කරගන්නවා. පොඩිවට කපාගත්ත කැරට් ටිකක් එකතු කරගන්නවා. කැරට් වෙනුවට ගෝවා, බෝංචි වගේ එළවලු උනත් එකතු කරගන්න පුළුවන්. ගෙදර ඉතුරු වෙලා තියෙන රයිස් එකට ගැලපෙන එළවලු මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ලීක්ස් ටිකක් එකතු කරගන්නවා. ලීක්ස් වෙනුවට ලුණු කොළ එකතු කරගන්න පුළුවන්. මේ එළවලු ටිකත් හොඳට බත් එකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේ බත් එක එළවලු දැම්මට පස්සේ විනාඩියක් දෙකක් විතර වගේ හොඳට බැද ගන්න බත් එක. එතකොට ගොඩක් රසයි. ඉතින් මේ බත් එක කන්න කිසිම හොදි වර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කැමති කෙනෙක්ට සෝස් ටිකක්, chili paste වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. එහෙම අත්‍යවශ්‍ය දෙයක්වත් නැහැ. මුකුත්ම නැතුව උනත් මේ රයිස් එක කන්න පුළුවන්. ඉතින් පොඩි ළමයිට උනත් දෙන්න පුළුවන් රයිස් එක. ඔන්න මම දැන් රයිස් එක හදලා ඉවරයි. දැන් ඉතින් රස බලන වෙලාව තියෙන්නේ. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම මේ fried rice එක හදලා බලන්න. ගෙදර ඉතුරු වෙලා තියෙන එළවලු දාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න. ගොඩාක් රසවත් මේ fried rice එක. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයගොල්ලන්ගේ වටිනා කාලය වැය කරලා වීඩියෝ එක බැලුවට ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි.